ස්ථාවර තැන්පතු වීඩියෝ බලන්න ආපු යාළුවෙක්ද? ඉතින් අපි අද දවසේ කතා කරන්නේ දවස් 200ක් ඇතුළත. ඒ කියන්නේ සම්පත් බැංකුවේ දවස් 200ක් ඇතුළත ඔයාට කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් සම්පත් බැංකුවේ දවස් 200ක් ඇතුළත සාමාන්‍යයෙන් 8%ක වගේ පොලි අනුපාතයක් හම්බෙනවා. හරි. දැන් අපි කැල්කියුලේෂන් කරලා බලමු ඔයාට කොච්චර පොලියක් ලැබෙනවද කියලා. ඉතින් ඔයා අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. හලෝනේ ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නවා අපේ කැල්කියුලේෂන් app එකට. අපි දැන් කැල්කියුලේෂන් කරලා බලමු දවස් 200කට ඔයාට සම්පත් බැංකුවේ කොච්චර පොලියක් ලැබෙනවද කියලා. ඉතින් මම මෙතනදී මුලින්ම ලක්ෂ 6ක් වගේ ඩිපොසිට් කරගන්න කෙනෙක්ට කොච්චර මුදලක් ලැබෙනවද කියලා පෙන්නන්නම්. එතනදී ඔයාලට සම්පත් බැංකුවේ 8%ක රේට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 48000ක්. අපි දවසකට බලන්න 365න් බෙදලා බලමු. එක දවසකට රුපියල් 131.50. කියන්නේ දවස් 200කට අපි මේක ගුණ කරොත් ඔයාට රුපියල් 26301ක වගේ පොලි ප්‍රතිශතයකට යන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් අපි හිතමු ඔයා ගාව මීට වඩා මුදලක් තියනවා කියලා ඩිපොසිට් කරගන්න. ලක්ෂ 8ක් වගේ මුදලක් තියනවා කියලා අපි හිතමු. එතනදිත් ඔයාලට 8%ක ඉන්ටරෙස්ට් රේට් එකක් හම්බ වෙනවා. 8%ක ඉන්ටරෙස්ට් රේට් එකක් හම්බ වෙනවා ලක්ෂ 8ක් තිබ්බොත් ඔයාට. එතකොට අපි මේක බෙදලා බලමු 365න්. ඉතින් දවසකට රුපියල් 175ක් හම්බ වෙනවා කියන්නේ අපි මේක ගුණ කරලා බලමු දවස් 200න්. එතකොට ඔයාට රුපියල් 35068ක වගේ ඉහළ පොලි ප්‍රතිශතයකට යන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු බලන්න channel එකයි subscribe කරලා එකතු වෙන්න.